අයිබෝන් දුවපුතේ අපි අපසුසස් පෙළ 20 21 22 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ ඊළඟ වීඩියෝව තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. අද දවසේ අපි ප්‍රශ්නාංක 28 සිට ඉදිරියට තමයි සාකච්ඡා කරගෙන යන්නේ. ප්‍රශ්නාංක 28 සහ 29 සඳහා පදනම් වෙන්නේ අපි සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය අපේක්ෂා කරන ගාණක් තමයි. මේක හැම අවුරුද්දකම වගේ එනවා. කිසියම් ප්‍රකාශ ටිකක් දීලා ඒ ප්‍රකාශ නිශ්චිතවම සිදුවන ප්‍රකාශය මොකද්ද? සිදුවීමට විය හැකියාව ඉතාමත් වැඩි. ඊට පස්සේ බෙහෙවින් අඩු සහ කිසිසේත් සිදු නොවන ප්‍රකාශ තෝරලා අපිට ඒ පිළිවෙලට ඒ ප්‍රකාශ වලට ඉලක්කම් ඉංග්‍රීසි අකුරු ටික දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ටිකක් සැබෑ ලෝකයේ සාමාන්‍ය තත්ත්වයකට වඩා පරිබාහිර තත්ත්වයන් තමයි විභාග පේපරේ ප්‍රකාශ වල තියෙන්නේ. ඉතින් හොඳම දේ තමයි දීලා තියෙන ප්‍රකාශ අතරින් තමයි සාපේක්ෂව වැඩිම සිදුවෙන එකට තමයි අපි නිශ්චිතව සිදුවිය හැකියි කියලා දෙන්නේ. සාපේක්ෂව තමයි මේ හැම ප්‍රකාශයක්ම අපිට බලන්න තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ දැනගන්න ඕන. කිසිම වෙලාවක මේ ප්‍රශ්නේ වැරදි කියලා හිතලා උත්තර මේවට නැහැ කියලා එන්න එපා. හරි. ඒ නෝගත්තන් පස්සේ ඔයාලට පේනවා 28 වෙනි ප්‍රශ්නෙට ප්‍රකාශ 4ක් දීලා තියෙනවා. බලමු පුජ්‍යලයන් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක එකම මාසයේ උපන් දෙදෙනෙක් සිටිති. ඉතින් අපි දන්නවා මාස 12යි තියෙන්නේ. පුජ්‍යලයන් 14 දෙනෙක් යුතු කණ්ඩායමක අපිට හරියටම කියන්න බෑ එකම මාසයේ උපන් දෙදෙනෙක් සිටිති කියලා. හැබැයි ඉන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් නිශ්චිතව කිසිසේත් විය නොහැකි සිද්ධියක් විදිහට අපිට මේක දාන්න බෑ. ඒ කියන්නේ පළවෙනි ප්‍රකාශයේ කිසිවිටක D වෙන්න බෑ. ඒ පළවෙනි ප්‍රකාශයේ D ආපු උත්තරත් නැති නිසා අපිට එතනින් උත්තරයක් අල්ල ගන්නත් බෑ. බොහෝ විට මේක විය හැකියාව ටිකක් ඉහළයි. එක්ක A හෝ එක්ක B ABC අතරින් එකක් තමයි මේකට දෙන්න ඕනේ. ඉතින් හැම එකෙම එහෙම තමයි දීලා තියෙන්නේ. එතකොට අපි චුට්ටක් තව ඉස්සරහට තර්ක කරගෙන යන්න වෙනවා. ඕනෑම සරල රේඛා තුනක් එකම ලක්ෂයකදී හමු වේ. ඒක සම්පූර්ණයෙන් වැරදි ප්‍රකාශයක්. කිසියම් සරල රේඛා තුනක් එකම ලක්ෂයකදී හමු වේ කිව්වොත් අපිට හොඳට මේකක වෙන්න පුළුවන්. හැබැයි ඕනෑම සරල රේඛා තුනක් මේ වීඩියෝ බලන ඔයාගේ තැන ඉඳගෙනත් වීඩියෝ කරන මම මගේ තැන ඉඳගෙනත් තව පුජ්‍යලෙක් අපි හිතමු ලංකාවේ යාපනයේ ඉන්නවා කියලා. එයාගේ තැන ඉඳගෙනත් ගහන රේඛා තුනක් එකම ලක්ෂයකදී හම් වෙනවා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් බොහෝ විට ඒක නිශ්චිතවම සිදු නොවන ප්‍රකාශයක් බවට පත් වේ. හැබැයි සාපේක්ෂව බලන නිසා අපි චුට්ටක් ඉස්සරහට යන දැනට ඒක C හෝ D මට්ටමේ තමයි තියාගන්න ඕන. දෙවෙනි එකට C හෝ D B වෙන්න බෑ කොහෙත්ම. C හෝ D එන උත්තර දෙකයි තියෙන්නේ. එහෙනම් මේ දෙක අතරින් තමයි අපිට තර්කය තියෙන්නේ. මේ තර්කයට අනුව පළවෙනි එකට A තමයි දීලා තියෙන්නේ. අර 14 කියන මාසයක එකම කණ්ඩායමක එකම මාසෙ දෙන්නෙක් ඉන්නවා කියන එක මේකේ Aට දීලා තියෙන්නේ. මේකේ දීලා තියෙන්නේ C කියලා. ඉතින් අපි චුට්ටක් තවත් එක ප්‍රකාශයක් හරි බලෙමු. නොගැඹුරු කාසියක් සීවතාවක් උඩ දැමුව විට 99 වාරයක්ම ප්‍රතිඵලයේ සිරස වේ කියන එකත් යම් තාක් දුරකට විය හැකියි. ඉතින් මේ unbiased නේ නොගැඹුරු කාසියක් තියෙන්නේ. ඉතින් අපිට ප්‍රතිඵලය අහඹු. ඉතින් කියන්න බෑ රැන්ඩම් ටෙස්ට් කියලාට මේවට කියන්නේ අහඹු විදිහට තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඉතින් මොකක් ලැබෙයිද කියලා අපි කියන්න හරියටම දන්නේ නැහැ. ඒක කිසිසේත්ම විය නොහැකි කියලා නම් අපිට කියන්න බෑ. D කියන එක නම් දෙන්න බෑ තුන්වෙනි එකට. ඒකට මේ උත්තර දෙක අතර තමයි අපි හිටියේ. නම් පළවෙනි උත්තරේ අපි අතින් කොහොමත් මග හැරෙනවා. එහෙනම් මේ උත්තරේ තමයි තෝරගන්න සිද්ධ වෙන්නේ. කෝකටත් අපි බලමු මෙන්න මේ ප්‍රකාශ මොකක්ද කියන එක. x වර්ගය සමාන 1 නම් x සමාන 1 කියන එක 50-50 තියෙන්නේ. ඇයි x වර්ගය සමාන 1 කියනකොට x හොයන වර්ගමූල තමයි එකේ වර්ගමූලය හොයන්න ඕනේ. එකේ වර්ගමූලය ධන 1 වෙන්නත් පුළුවන්, ඍණ 1 වෙන්නත් පුළුවන්. මොකද ධන 1 වර්ගයත් x වර්ග මේ එකමයි, ඍණ 1 වර්ගයත් එකමයි. එහෙනම් x වෙන්න පුළුවන්, ඍණ 1 වෙන්නත් පුළුවන්, ධන 1 වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒකෙත් අර විය හැකියාව ටිකක් ඉහළ භාගයට භාගෙන තියෙන්නේ. එතකොට මේක තමයි ඒ අනුවත් අපිට ගත්තම කිසියම් පිළිගැනීමක් ගන්න පුළුවන් උත්තරේ බවට පත් වෙන්නේ 4 වෙනි එක. හරි. ඊට පස්සේ අපි බලමු මේ විදිහටම තියෙනවා මේ ඊළඟ ප්‍රශ්නෙත් ඒ විදිහටම අපිට ගොනු කරගන්න තියෙන්නේ විය හැකියාවල් බලන්න තියෙන පිළිවෙලට. හැබැයි මේකේ උත්තර අනුව බැලුවම පස්සේ ඔයාලට පේනවා අර එකම දැන් මේකෙත් ඔයා දැක්කම එකම ඉංග්‍රීසි අකුර ප්‍රකාශ දෙකකට දීලා වුණත් ප්‍රකාශ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසියම් දෙයකට විය හැකියාව ඉහළයි කියන්න පුළුවන් ප්‍රකාශ දෙකක් එකම ප්‍රශ්නේ තුල තියෙනවා. එතකොට සමහර ඉංග්‍රීසි අකුරු යොදන්න විදියක් නැහැ. නිශ්චිතවම සිදුවෙන එකක්වත් නැත්තම් ඒ කියන එක යොදන්න බෑ. හැබැයි පිළිතුරුත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම මගේ උපදේශය තමයි මේ වගේ ප්‍රශ්න වල විසඳුම් සොයද්දී පිළිතුරුත් එක්ක යන්න. දීලා තියෙන පිළිතුරු වල හැම පිළිතුරම පටන් ගන්න ඒගෙන් නම් ඒ තමයි අනිවාර්යෙන් පළවෙනි ප්‍රකාශයට ඒම තමයි. ඉතින් ඒක කොච්චර අපිට ප්‍රායෝගිකව ලෝකෙ හිතුණත් මෙහෙම වෙන්න බෑ මේක නිශ්චිත නෑ කියලා. පිළිතුරු වල දීලා තියෙන එක ඒ විදිහට නම් ඒක ඒම තමයි. අන්න එහෙමයි මේ වගේ ප්‍රශ්න වල ස්වරූපය අර සාපේක්ෂතාවය තමයි මෙතන බලන්නේ. හොඳයි බලන්නකෝ. තම දරුවන් 6 දෙනාම දූරුම් වන බවත් තවත් ගැහණු දරුවෙකු බිහි කරයි. බොහෝ විට විය හැකියාව ඉහළතාවයක් තියෙන ප්‍රකාශයක්. එතකොට ඒක නිශ්චිතවම වෙනවා කියන එක අපි නෑ. නමුත් B කියාව ඉහළ B හෝ C අතර තියෙන්න ඕනේ. ඉතින් බලන්න උත්තර හැම එකේම මේක B හෝ C නේ. එතකොට අපි මේක කිසිසේත් විය නොහැකි කියලා තර්ක කර ඉඳලා වැඩක් තියෙනවද නෑ. එක්ක B වෙන්න ඕනේ, එක්ක C වෙන්න ඕනේ මේ උත්තර වලට අනුව. ඒතර අපි බලමු සාපේක්ෂව බලන හින්දා තවත් ඉස්සරහට යමු.
ඕනෑම සරල රේඛා තුනක් එකම ලක්ෂයකදී හමු වෙන්නම්. එතකොට මෙන්න ප්‍රකාශයක් දීලා. ඕනෑම සරල රේඛා දෙකක් එකම ලක්ෂයේදී තුනක් එකම ලක්ෂයේ හමු වෙනවා නම් ඕනෑම තුනක් කොහොම හරි වෙනවා නම් එවිට ඕනෑම සරල රේඛා දෙක හතරකුත් එකම ලක්ෂයකදී හමු වෙයි අනිවාර්යෙන් ඔව්. මේක දීලා තියෙනවනේ අපි. මං කියන්නේ මේවා සැබෑ ලෝකේ හොයන්න එපා කියලා. ඕනෑම සරල රේඛා තුනක් එකම ලක්ෂයකදී හමු වෙනවා නම් ඕනෑම සරල රේඛා හතරකටත් ඒ වැඩේ කරන්න පුළුවන් අනිවාර්යෙන්. මේක විය හැකියාව අතිශයින් ඉහළයි. ඒතර අතිශයින් ඉහළයි කියලා කියන්නේ බොහෝ විට ඒ තමයි මෙතෙන්ට එන්න ඕන. එතකොට මේකට ඒ එන උත්තර ගත්තොත් අපි උත්තර අතර තාම උත්තර මේව අතර තාම ගැළපීමක් කරේ නැහැ. උත්තර පහම අපි අතේ තාම ඉතිරි තර්ක කරන්න. එතකොට දෙවෙනි එකට බොහෝ විට ඒ තමයි එන්නේ. දෙවෙනි එකට ඇවිත් තියෙන මේ D වෙන්න බෑ කිසිටවත්. එතකොට මේ උත්තරේ අපිට අතාරින්න පුළුවන්. A හෝ B තමයි එන්න ඕන. එතකොට මේ ප්‍රකාශයේ තමයි මේ ප්‍රකාශයයි මේ පස්වෙනි උත්තරේ විතරයි අපෙන් තාම අතහැරෙන්නේ. ඊපස්සේ නොගැඹුරු කාසියක් පස්වතාවක් උඩ දැමුව විට පස් වාරයක්ම ප්‍රතිඵලයේ සිරස වේ. එතකොට මේක නිශ්චිත වෙනවා කියලා නම් හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ කොහොමදවත්. අපි අර නොනැඹුරුයි කිව්වන් පස්සේ මේක සම්මිතික කාසියක් නේ. හරියටම වෙන්න ඕනේ පස්වතාවක් සිරස පස්වතාවක් අගේ වැටෙන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. මේවා හම්බු පරීක්ෂණ නිසා. හැබැයි කිසියම් විය හැකියාවක් ඉහළ විය හැකියාවක් මේකටත් තියෙනවා. හරි. ඊට සීරුම් පක්ෂීන්ට පියාඹන්නට හැකි. ඉතින් වැරදීනේ අපි දන්නවනේ පියාඹන්න බැරි පක්ෂීන් ඉන්නවා පැස්බලා වගේ කියලා. ඉතින් එතකොට මේකට අනිවාර්යෙන් ඩීත් එන්න එපයි. එතකොට ගැළපීමට අනුව මොකද්ද වඩාත් නිවැරදි වෙන්නේ කියන එක අපි බලාගෙන ගියත් අන්තිමේකට D එන උත්තර දෙකක් විතරයි අපිට තෝරගන්න වෙන්නේ. එතකොට 2 සහ 4. හරි 2 සහ 4 C දීලා තියෙනවා පළවෙනි එකට සහ තුන්වෙනි එකට B දීලා තියෙනවා දෙවෙනි එකට. ඒත් B කියන එක නිශ්චිතවම විය හැකි දෙයක් නිසා අපි එකට A දිය යුතුයි කියලා සාකච්ඡා කරා. සහ මේ දෙකට C දෙනවට වඩා හොඳයි B කියන එක දෙන එක. මොකද විය හැකියාව වඩාත් ඉහළතාවයක් මේකේ තියෙන නිසා. යන වඩාත් නිවැරදි පිළිතුර මගේ තර්කයේ විදිහට නම් මම තෝරගන්නේ මේ පිළිතුර. ඔබේ තර්කයට වඩා වෙනස් විය හැකියි. ඒ නිසා මම කිව්වේ මේවා පුජ්‍යල බද්ධය මේවට ඔයගොල්ලෝ ආන්සර් කරන විදිහ. වෙනස් තර්ක තියෙනවා නම් වෙනස් පිළිතුරු තියෙනවා නම් කමෙන්ට් එකක් දෙන්න. හරි. ඊට පස්සේ තියෙනවා හොඳ ප්‍රශ්නයක්. තර්කන රාව ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. තර්කණය හා සම්බන්ධ එකක්. පාසල් වත්තේ පළතුරු ගස් වලට පොළු ගස අඹ ගෙඩි 7ක් හා දොඩම් ගෙඩි 5ක් බිම හෙලීමේ වරදට හසු ශිෂ්‍යයන් 5 දෙනෙක් කැඳවලා එක් එක් ශිෂ්‍යයා කැඩූ පළතුරු ගෙඩි ගන්න පිළිබඳව ප්‍රශ්න කරාට පස්සේ එක එක පුජ්‍යලයෝ මේ කෙනෙක් එක දරුවෝ එක එක විදිහට ආන්සර්ස් තමයි දීලා තියෙන්නේ. ඉතින් සමහර ඒවා සත්‍ය වෙනවා සමහර ඒවා අසත්‍ය වෙනවා. ඔයගොල්ලෝ මේ ප්‍රශ්න කියවනකොටම දන්නවා මෙහෙම ප්‍රකාශ දෙනකොටම සත්‍ය අසත්‍ය ප්‍රශ්නයක් තමයි මේ විසඳන්න තියෙන්නේ කියලා. එහෙනම් අපිට මේ ප්‍රකාශය අපේ කටසටහනට ගන්නම වෙනවා. එහෙනම් අපි ඒ වෙනුවෙන් ඔන්න කටසටහනට ගන්නයි හදන්නේ. ඒතර අනිවාර්යෙන් දැන් වරද දැන් හොයාගන්නේ. දැන් අපි අඹ ගෙඩි ගහගා ඉති කෙනා හරියටම කියලා තිනවා මගේ අඹ ගහෙන් අඹ ගෙඩි 7යි මේගොල්ලෝ කැඩුවේ දොඩම් ගෙඩි 5යි. එතකොට ඒක හරි. මැංගෝ නම් 7යි, ඔරෙන්ජ් නම් 5යි ඒගොල්ලෝ කඩලා තියෙනවා. බලමුකෝ. එක එක්කෙනා කරන ප්‍රකාශ දැන් අපි සටහන් කර ගැනීමක් තමයි ඊළඟට කරන්නේ. ඉස්සෙල්ලාම කියනවා අමල් අඹ ගෙඩියයි දොඩම් ගෙඩියයි විතරයි. එහෙනම් මැංගෝ වලටයි හරි. අමල් අඹ ගෙඩි එකයි දොඩම් ගෙඩි එක. මේ තමයි ටෝටල් එක කඩලා තියෙන අඹ ගෙඩි එකයි දොඩම් ගෙඩි එකයි එයා කඩලා තියෙන්නේ. හරි. බවන් කියනවා බී අකුරු දාගමුකෝ දැනට. බවන් කියනවා අඹ ගෙඩි 2යි දොඩම් ගෙඩි 1යි. අඹ ගෙඩි 2යි දොඩම් ගෙඩි 1යි එයා කඩලා තියෙන්නේ. හරි. ඊට පස්සේ කාසිම් කියනවා අඹ ගෙඩි 2ක් විතරයි. කාසිම් කැඩුවේ අඹ ගෙඩි 2ක් විතරමයි. ඊට පස්සේ ඩේවිඩ් මොනවද කඩලා තියෙන්නේ? අඹ ගෙඩියයි දොඩම් ගෙඩි 2යි. අඹ ගෙඩියයි දොඩම් ගෙඩි 2යි. කවුද? ඩේවිඩ් කියන පුජ්‍යලයා. ඊට පස්සේ එමිල්. ඉංග්‍රීසි අකුරු ටික එකිනෙකට වෙනස් අකුරු වෙන්නේ එන්න ප්‍රශ්නයක් නැහැ. එමිල් කියන්නේ දොඩම් ගෙඩියක් විතරයි. ආඹ කඩලා නැහැ. දොඩම් ගෙඩියක් විතරයි කඩලා තියෙන්නේ. හරි. නිකමට බලන්නකො මේ ඔක්කොමලා ඇත්ත කිව්වා වෙන්න පුළුවන්ද කියලා. නිකමට බලන්න. මේ ඔක්කොමලා ඇත්ත කිව්වනම් අඹ ගෙඩි කීයක් කැඩලාද මේගොල්ලන්ට අනුව 2 1 3 4 5 6යි කැඩලා තියෙනවා. මේ අඹ ගෙඩි කීයක් කැඩෙන්න ඕනද? 7ක් කැඩෙන්න ඕනේ. ඉතින් මොකක් හරි ප්‍රකාශ වල සත්‍ය අසත්‍ය තාවයක් තියෙනවා. අපි ඒක තමයි මේ ප්‍රශ්න වලට උත්තර දෙදී හොයන්න හදන්නේ. මේ හරි ඉන්ටරෙස්ටිං. ඊළඟට එක් අයෙකු පමණක් බොරු කියනවා නම් එතන මේ 5 දෙනෙක් ඉන්නවනේ එක්කෙනාට බොරු කියන්න පුළුවන්. සහ ඔහු සත්‍ය වශයෙන්ම අඹ ගෙඩියක් සහ දොඩම් ගෙඩියක් පමණක් කඩා ඇතනම් ඒ කවුරු විය හැකිද කියලා කියනවා. ඒතර මෙතනින් බොරු කියන්නේත් එක්කෙනයි සත්‍ය වශයෙන් මෙයා කඩලා තියෙන්නේ මැංගෝ එකයි ඔරෙන්ජ් එකයි. හරි. එතකොට මෙයා බොරු කියන්නෙක් වෙන්න බෑනේ. මොකද මෙයා සත්‍ය වශයෙන්ම කඩලා තියෙන එකයි එකයි නම් මෙයා කොහෙත්ම බොරු කියන්නෙක් විදිහට අපිට සලකන්න පුළුවන් කමක් නැහැනේ. මෙයා මේ වෙලාවෙත් ඇත්තනේ කියන්නේ. එහෙනම් මෙයා අනිවාර්යෙන් ඇත්ත කියන කෙනෙක්. හරිද? මෙයා මෙතන ඇත්ත කියනවා කිව්වන් පස්සේ අපිට තව අඹ ගෙඩි 6කුයි. දැන් මෙයා මෙන්න මේ ඒ අකුර මෙතනින් අතාරින්නම් වෙනවා. අපිට ඒතකොට හොයාගෙන යන්න තියෙන තව අඹ ගෙඩි 6 මොකද එයා එකක් කඩලා ඔරෙන්ජ්
4කුයි තමයි හොයාගෙන යන්න සිද්ධ වෙන්නේ. එතකොට එක්කෙනෙක් බොරුකාරයෙක් කරන්නත් ඕන. හරිද? බලන්න ඔරෙන්ජ් පැත්තෙන් බලන එක ලේසි වෙයි කියලා හිතනවා. මේ වෙනකොට ඔරෙන්ජ් කීයක් ඇදලා තියෙනවද මෙතන? මේගොල්ලෝ ඔක්කොම ඇත්ත කිව්වොත් 1 2 3යි 4ක්ම කඩලා තියෙනවා. හරිනේ? ඊට පස්සේ බොරු කරන්න පුළුවන්කම එතකොට එක්කෙනෙක්ටවත් මේ අනුව ඔරෙන්ජ් අනුව ගත්තට පස්සේ මේ වෙනකොට ඔරෙන්ජ් 4මනේ කඩලා තියෙන්නේ. මේ ඔක්කොමලා හරි වගේ. මොකද අපිට ඔරෙන්ජ් 4ක් තමයි ඕන වෙන්නේ. මේ පැත්තෙන් බලන්නකෝ. මේ පැත්තෙන් බැලුවම පස්සේ මැංගෝ දැන් කීයක් කඩලාද? ඒගොල්ලෝ 6ක් හොයාගෙන යන්න ඕන. 2යි 4යි 5යි කඩලා තියෙනවා. එහෙනම් තව කවුරු හරි එක මැංගෝ එකක් කඩන්න ඕනකම තියෙනවා. ඒතකොට තව එක්කෙනෙක් ඒ කියන්නේ තව දැන් මුළු එකතු අපි මැංගෝ 6ක් හොයාගෙන යන්න එපා දැන් නේද? මොකද ඔක්කොම 7ක් තියෙන්න ඕන. අමල් නිවර්දි පුජ්‍යලේ කියලා අපිට ඔප්පු වුණා. ඒ නිසා අමල්ගේ ප්‍රශ්නයක් නැහැ. එයා කඩපු මැංගෝ එක අතාරින්න ඕන මුළු ගොඩෙන්. අඹගෙඩි 6ක් මේගොල්ලෝ කඩලා තියෙන්න ඕන. හැබැයි එක්කෙනෙක් ඒ අතර බොඩු කියලා තියෙන්නත් ඕනකම තියෙනවා. නේද? හරි. දැන් අපි කිව්වා මෙන්න මේ මෙයා ගැන හිතන්නකෝ. දැන් දොඩම් වලට ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ මේ තීරුව අපි විසඳගත්තොත්. ඒ කියන්නේ මේ වෙනකොටත් 4ක් දොඩම් අපිට මේ ප්‍රකාශයේ තියෙනවා. එහෙම වුණොත් බොරු කිව්ව එක්කෙනා බවට පත් වෙන්නේ කවුද? බොරු කිව්ව එක්කෙනා බවට පත් වෙන්නේ මේකේ කියලා අපිට එහෙම නිශ්චිතව කියන්න පුළුවන් කමකුත් නැහැ. මොකද මෙතන එකතුව 4ක් හැදුනා කියලා කියන්නේ අපිට දොඩම් අවශ්‍යතාවය පිරිමහැනවා තමයි. හැබැයි අඹගෙඩි ගැන කතාව අපි තවදුරටත් සලකා බලන්න ඕන. හරි. දැන් හිතන්නකෝ මෙයා බොරුවක් කිව්වා නම්. හරි. මෙයා බොරුකාරයා වුණා නම් මෙතනින් 6ක් හදාගන්න පුළුවන්ද? 2යි 3යි. අන්තිම සත්‍ය කිව්වා සහ එයා කඩන්නෙත් 1 1යි කියනවනේ ප්‍රශ්නෙට අනුව 2 1යි 3යි. එතන 1යි මෙයාට එකක් දාගත්තොත් 4ක් බවට තමයි පත් වෙන්නේ. නේද? නමුත් අපිට 6 අවශ්‍යතාවයට යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් අපිට මෙයා අයින් කරලා පුළුවන් කමක් නැහැ. මෙයා අයින් කරගත්තොත් මොකද වෙන්නේ? මෙයා බොරුකාරයෙක් කියලා අයින් කරගත්තොත් මෙයාට 1 1යිනේ දාන්න වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? 2යි මෙතන එක බොරු බවට පත් වෙනවා 3යි ඒත් 4මයි ඉතිරි වෙන්නේ. නේද? හරි මෙයා බොරුකාරයෙක් බවට පත් කරනවා. හරි. මෙයා බොරුකාරයෙක් බවට පත් කරොත් අපිට අඹගෙඩි 6ක් ඕන 2යි 4යි මෙතනින් 1යි එකතු වෙන්නේ. ඒත් අපිට 6ක් හදාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ නම් මෙයා බොරුකාරයෙක් බවට පත් කරමු අපි. මෙයා බොරුකාරයෙක් බවට පත් කරොත් අපිට මේ වෙනකොට අඹගෙඩි 5යි තියෙන්නේ. තව එක අඹගෙඩියක් තමයි එකතු කරගන්න පුළුවන් අවශ්‍යතාවය තියෙන්නේ. ඒතර ඒ අඹගෙඩිය කැඩුවෙත් මෙයාම නම් ඔන්න අපිට ඒක නිවැරදි කරගන්න පුළුවන්කම තියෙනවා. තේරුණාද මම මේ කියන එක? අඹගෙඩි ඔක්කොම කඩලා තියෙන්න ඕන 7ක්. හරිද? ඊට පස්සේ මෙතන එක්කෙනයි බොරු කියන්නේ සහ එයා කඩලා තියෙන්නේ අඹගෙඩි එකයි දොඩම් ගෙඩි එකයි විතරයි. ඒතර බොරු කියන එක්කෙනා මේ කොහොමටවත් මෙයා වෙන්න බෑ. මොකද මෙයා මේ අවස්ථාවේදී බොරු කියන්නෙක් වෙන්නේ නැහැ. 1 1යි නම් කඩලා තියෙන්නෙත් එයා බොරුකාරයෙක් වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එයා සත්‍යවාදියෙක් බවට මේ අවස්ථාවේදී පත් වෙනවා. බොරුකාරයා වෙන්න බෑ. දීලා තියෙන දත්ත අනුවනේ අපිට ගන්න වෙන්නේ. එතකොට අපි දන්නවා තව එක්කෙනෙක් මෙතන තියෙන මොකක් හරි එක ඉරක් කපලා එයා බොරු කියනවා මේ අතරින් හොයාගෙන එයාගේ ඉර කපලා අපි ඒ වෙනුවට 1 1යි කියලානේ සත්‍ය දත්ත එන්නේ. නේද? එතකොට මේ මොකක් හරි එක ඉරක් කපලා ඒ වෙනුවට 1 තමයි ලියවෙන්නේ. 1යි 1 කියලා තමයි ලියවෙන්නේ. හරිද? එතකොට අපි මේ එක එක තැන් හදලා බලුවා මෙයා කපලා එතනට එක දැම්මොත් සැපිරෙනවද? මෙයා ගිර කපලා එතනට එක ලිව්වොත් මේ අවශ්‍යතාවයේ සැපිරෙනවද? කියලා තමයි අපි මේ හොයාගෙන යන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙන්න මම මේ D කැපුවම D ඉර සම්පූර්ණයෙන් කපලා 1 1 කියලා ලිව්ව ගමන් මෙහි මැංගෝ අවශ්‍යතාවයේ 4 සැපිරෙන්නේ නැහැ. මෙහි අඹ අවශ්‍යතාවයේ මේ අපි හොයන 6 සැපිරෙන්නේ නැහැ 2යි 4යි මෙතන 1යි 5ක් විතරයි සැපිරෙන්නේ. ඉතින් එහෙම හොයාගෙන යනකොට අන්තිමට හොයාගන්න තමයි අපිට හරි ගියේ. එමිල් කියන එක මෙන්න මෙහෙම කපලා දාලා එයා අසත්‍ය කියනවනේ සත්‍ය தත්ත්වය වෙනවනේ 1යි 1යිමයි. එතකොට ලියුවන් පස්සේ මොකද වෙන්නේ 2යි 4යි මෙතන 5යි මේකයි 6 බවට පත් වෙනවා. මෙයා කපලා ආයෙත් මෙතන එකමනේ ලියවෙන්නේ. එතකොට 1යි 2යි 3යි 4යි. එතකොට මේ අවශ්‍යතාවය සම්පූර්ණ නැති මෙතන පොඩි තර්කයක් තියෙන. නමුත් මම අර පැහැදිලි කිරීමට ටිකක් වැඩිපුර වෙලාව ගත්තා. අපි නයික ලේසියෙම විසඳගමු. එක්කයක පමණක් බොරු කියන්නේ නම් ඔහු සත්‍ය වශයෙන්ම අඹගෙඩි 3ක් සහ දොඩම් ගෙඩියක් පමණක් කඩා ඇතනම් මේ කවුරු විය හැකිද? ආයෙත් කියනවා එක්කයක පමණයිලු බොරු කියන්නේ සත්‍ය වශයෙන් මෙයා කඩලා තියෙන්නේ මැංගෝ 3යි ඔරෙන්ජ් වලින් එක ගෙඩියයි. මෙයා තමයි සත්‍ය වශයෙන්ම මේක තමයි සත්‍ය తත්වය.
එතකොට එක්කෙනෙක් තමයි බොරු කියන්නේ. ඒ කියන්නේ මේ බොරු කියන එක්කෙනාගේ ඉර කපලා ඒ වෙනුවට ලියවන්නේ මොකද්ද? 3යි 2යි එකතුව නැවතත් 7 බවට පත් වෙනවා. ආරම්භයේදීම 3යි 1යි කියපු කට්ටිය නෑනේ. අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ වගේ ඒ අපිට ඒ අයින් කරා වගේ අයින් කරන්න බෑ. මොකද මෙහිම උත්තර දුන්න කට්ටිය ආරම්භයේම නැහැනේ. එහෙනම් අපි හැම ඉරක්ම කප බලන්න ඕන 3යි 2යි ආදේශ කරොත් එකතුවට හරියනවද කියලා. ආ මෙතන මෙයා කපනවා කියලා හිතන්නකෝ. මෙයා කපලා මෙතෙන්ට 3 දැම්මොත් මුළු එකතුව 3යි 4යි 5යි 7 ඉක්මනවා. එයා කපන්න බෑ. මෙයා කපලා මෙතෙන්ට 3 දාන්න 3යි 4යි 5යි 6යි 7 වෙනවා මේ පැත්ත. මේ පැත්තට එකක් දානවා ඒගොල්ලෝ. 1යි 2යි 3යි 4යි 5යි 6ක් දක්වා යනවා මේ පැත්ත. එයා දාන්නත් බෑ. ඊට පස්සේ මෙයා කපලා මේ වෙනුවට 3 දාලා බලමු අපි. හරි. එතකොට 1යි 3යි 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 6යි 1යි 7ක් වෙනවා මේ පැත්ත. ඊට පස්සේ මේ පැත්ත 1යි 2යි මෙතෙන්ට එළිය වෙන 1යි 3යි 4යි 5යි 6ක් බවට පත් වෙනවා මේ පැත්ත. එයාව ගන්නත් බෑ. මෙයා කපමු අපි. මෙයා කපලා ඒ වෙනුවට දාන්නකො 3. මොකද වෙන්නේ? එතකොට මෙතන 1යි 2යි 3යි 4යි 5යි 5යි 3යි 8ක් වෙනවා. ඒක අපිට පිළිගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නේද? හරි. ඊට පස්සේ එහෙනම් මෙයා කපමු. මෙයාගෙන් එකතුව ගමු. මෙයා කපලා ආයෙත් 3යි 1යිමයි ලියන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි 3යි 9ක් බවට පත් වෙනවා. මෙතෙන්ට එකක් බවට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒත් අපිට ආන්සර් එකක් එන්නේ නැහැ. අපි ගන්න කිරීමේ ආය මොනවා හරි දෝෂයක් තියෙනවා. අපි ආය මුලින් ඉඳන් උත්සාහ කරමු. මෙයා කපලා එක්කෙනෙක්නේ බොරු කියන්නේ. මෙයා බොරු කිව්වා. හැබැයි ආ සත්‍ය වශයෙන්ම කපලා තියෙන 3යි 2යි කියලා ආදේශ කරා. 3 දානවා 2 දානවා උත්තරේ අරන් බලන්න. 3යි 2යි 5යි 5යි 2යි 7යි 7ට වඩා වැඩි වෙනවා. අනිත් ඔක්කොම ඇත්ත කියනවා වෙන්නත් එපේ. මෙතෙන්ට දානවා. බවන්ට 2යි 1යි කපනවා. ආයි දාන්නේ 3යි 1යි. 3 දාන්නකො මෙතෙන්ට එක තමයි ආයෙ මෙතන ලියවෙන්නේ. 1යි 3යි 4යි 5යි 6යි 7යි උත්තරේ 7ට සමාන වෙනවා. ඊට පස්සේ මෙතන ආයෙ එකමනේ ලියවෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි. හරි. ඉස්සල ගන්නේ කිරීමේ සුළු වරදක් සිද්ධ වුණා. එහෙනම් බවන් ගිර කපලා අසත්‍ය කියනවා කියලා බවන් සත්‍ය වශයෙන්ම කප්පු 3යි 1යි මෙතෙන්ට දාපු ගමන් මුළු එකතුව 7ටයි ඔරෙන්ජ් 5ටයි සමාන වෙනවා. මැංගෝ 7ටයි ඔරෙන්ජ් 5ටයි සමාන වෙනවා. ඉතින් ඒක තමයි ආන්සර් එක එන්නේ. හිමින් ඔයත් කල්පනා කරලා බලන්න. ඊට පස්සේ තව එක ගානක් ඒක පදනම් කරලා සකස් කරලා තියෙනවා. අපි ඒකටත් අපේ අවධානය දෙමු. ඒ තමයි ඇත්ත කියන්නන් විසින් කඩන ලද අබගෙඩි ගණන 4ක්ද බොරු කියන්නන් විසින් කඩන ලද දොඩම් ගෙඩි ගණන 2ක්ද නම් අමල් සත්‍ය වශයෙන්ම කඩා ඇත්තේ මොනවාද කියලා අහනවා. ඔන්න දැන් හොඳ ගානක්. මෙන්න මේක දැන් මම කියලා තියෙනවා මේ කටුසටහනේ තර්ක රාමුවක් ගැහුවන් පස්සේ ඒක අස්සෙම තර්ක කිරීම කරන්න එපා. මොකද මේ සංඛ්‍යා කපලා වෙන වෙනවා ලියන්න ගත්තොත් මේ මම ඊඩි ගහපු එක ඇත්තටම වැරදි. මොකද ඒවටත් අවධානය යොමු වෙනවනේ ඊනක් ගාණියක්. ඒතකොට මේක ටිකක් පියෝ තියෙන්න ඕන පිරිසිදුව තියාගන්න ඕන අපේ ආරම්භක සටහන. මේ පැති වලින් තමයි අපි තර්ක කිරීම කරන්න ඕන. කොහොමවත් මේක අවසාන ගාණේ හින්දා අපි මේක ප්‍රයෝජනෙට ගත්තට කමක් නැහැ. ඇත්ත කියන්නන් විසින් කනලද අබගෙඩි ගාන 4යි. ඒතර ඇත්ත කියනෝ සංඛ්‍යාව අපි දන්නේ නැහැ. කොහොම හරි ඇත්ත කියන කට්ටිය අබගෙඩි 4ක් කඩලා තියෙනවා. ඊට පස්සේ බොරු කියන්නන් විසින් කඩලද දොඩම් ගෙඩි ගන්න 2යි. බොරු කියන්නෝ විසින් ඇත්ත කියන්නෝ 4ක් කඩද්දි බොරු කියන්නෝ විසින් අඹ ගෙඩි කඩන්නේ 2යි. එහෙනම් ඇත්ත කියන්නෝ විසින් අඹ ගෙඩි දොඩම් ගෙඩි කීයක් කඩන්න ඕනද? මෙතන බොරු කියන අය කපලා දොඩම් ගෙඩි 2ක් තමයි අමුතුවෙන් ඇඩ් වෙන්නේ. එහෙනම් මේ ඇත්ත කියන කට්ටිය විසින් කීයක් කඩලා තියෙන්න ඕනද? දොඩම් ගෙඩි ඔක්කොම 5ක් තියෙන්න ඕන නම් බොරු කියන අයගෙන් 2ක් නම් එන්නේ. ඇත්ත කියන අය කීයක්ද? 3ක් කඩලා තියෙන්න ඕන ඔරෙන්ජස්. හරිනේ. එහෙනම් මේකේ ඇත්ත කියන කට්ටියගෙන් 3ක් එකතුව තියලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. අපි බලමුකෝ මෙයාටයි එකතුව තියන් මෙයයි එකතු කරාම 3යි නේද? එතකොට මේ තුන් දෙනාම ඇත්ත කියනවා නම් එතන මැංගෝත් කීයක්? ඇත්ත කියන කට්ටිය මැංගෝ 4ක් කඩන්න ඕනේ. එතන 4ක් වෙනවද කියලා බලන්න. මම මෙයයි ගන්නවා. එතකොට මැංගෝ බොරු කියන කට්ටියගේ ආරම්භක අවස්ථාවේ බොරු කියන කට්ටිය කඩන්නේ දොඩම් ගෙඩි 2ක් නිසා ඇත්ත කියන කට්ටිය දොඩම් ගෙඩි 3ක් කඩන්න ඕන. ඇත්ත කියන අය තමයි මේ හොයාගෙන යන්නේ. ඇත්ත කියන අය කඩන දොඩම් එකතුව මෙහෙම ගත්තොත් ඉස්සෙල්ලා. දෙකට එක එකතු කර බලන්නත් පුළුවන්. මම නිකන් එකේව තුන ඉස්සෙල්ලා ගත්තා. ඒතර බලමු මැංගෝ අවශ්‍යතාවය 4ක් සැපිටලාද කියන එක. මැංගෝ 1යි 2යි 3යි 4ක් සම්පූර්ණ වෙලා තියෙනවද? නැහැ. 2යි 1යි 3ක් විතරයි මෙතන මැංගෝ නැහැනේ. ඒතර ඒ විදිහට ගන්න බෑ. එහෙනම් මේක එකතු කරලා බලමු. මේ දෙක එතනත් 3යිනේ. ආයතනක සැපිරෙනවද බලන්න මැංගෝ 4ක් සැපිරෙනවද? සැපිරෙන්නේ නැහැ. නේද? හරි. හැබැයි දොඩම් සම්බන්ධව මොකක්වත් කියන්නේ නැති තව මෙතන ප්‍රකාශකයෙක් ඉන්නවනේ දෙක මෙයා. ඒතර මෙයත් එක්කත් අපිට පොඩි එකතුවක් මෙතන දාලා බලන්න පුළුවන්. එහෙනම් ආරම්භක අවස්ථාවේදී අපි බලමු මෙතන මේ දෙක අපි අර ඉස්සෙල්ලා ගත්ත විදිහට 1යි 2යි 3යි කියලා මේ තුන් දෙනා සත්‍යවාදීව බවට පත් කරද්දී අපි බලමු අඹ ප්‍රකාශකයෝ කී දෙනෙක් බවට පත් අඹ එකතුව කීයක් බවට පත් වෙනවද කියන එක. එතන මෙතන 1යි මෙතන 2යි 3යි මෙතන එකක් නැහැ. නමුත් මේ දෙක ගත්තොත් ආයෙත් අඹ
5ක් බවට පත් වෙනවා. ඒ නිසා ඒක පිළිගන්න බෑ කොහොමත්. ආයි මේ දෙක අරන් බලන්න. 1 2යි දොඩම් අවශ්‍යතාවය 3යි. මෙතන බලන්නකෝ මැංගෝ 5ක් මැංගෝ 4ක් බවටනේ පත් වෙන්න ඕන. ඔව්. එතකොට මෙතන 2යි 1යි 3යි. හැබැයි මෙයා ඇත්ත කියන්නේ බවට නිකන් සැලකුවත් එතනත් 5ක් බවට පත් වෙනවා. එහෙනම් ඒ ප්‍රකාශය ඒ ගැළපීම කරලා හරියන්නේ නැහැ. ඊට පස්සේ අපි බලමුකෝ මේ 2යි 1යි මේ ඇත්ත කියනෝ බවට පත් වෙනවා නම් මෙතන මේ දොඩම් අවශ්‍යතාවය 3 මේ දෙන්නගේ එකතු කරලාත් හදන්න පුළුවන්. මැංගෝ 4කට යනවාද කියලා බලමු. ඒ දෙන්න ඇත්ත කියද්දී ඒ දෙන්න නම් ඇත්ත කියන්නේ මෙයා ඇත්ත කියනවා මෙතන. ඊට පස්සේ මෙයා ඇත්ත කියනවා 1 1යි 2යි බවට පත් වෙනවා සහ මෙතනින් මේ දෙකත් එකතු කරගන්න පුළුවන්. එතකොට 4යි. මොකද මෙයාගේ දොඩම් අවශ්‍යතාව දොඩම් ගැන මෙයා මොකුත් ප්‍රකාශයක් කරලා නැහැ. එතකොට මෙයත් සත්‍යවාදී බවට පත් වෙනවා. මෙයත් සත්‍යවාදී බවට පත් වෙනවා. මෙයත් සත්‍යවාදී බවට පත් වෙනවා. කොහොමද එහෙම අපි කියන්නේ? මේ තුන් දෙනා සත්‍යවාදී කරොත් අඹ කීයද කියලා බලන්න ඉස්සෙල්ලා. 1යි මේ 2යි 3යි මේකයි 4යි. දොඩම් කීයද බලන්න. මෙතන 2යි මෙතන දොඩම් නැහැ. මෙතන 1යි 3යි. එතකොට අපි කියවනේ බොරු කියන්නෝ දොඩම් 2යි නම් ඇත්ත කියන්නෝ දොඩම් 3ක් මේ වගුව තුල කඩලා තියෙන්න ඕන සහ එතන මැංගෝ 4ක් කැඩලා තියෙන්න ඕන. ඉතින් ඕක තමයි ගැළපීම හරියට තර්ක කරොත්. එතකොට අහන ප්‍රශ්නේ තමයි ඔය කියන තර්කයේ සිද්ධ වෙනකොට ඔය කියන කොන්දේසිය තෘප්ත වෙනකොට අමල් සත්‍ය වශයෙන්ම කොච්චර කඩලා තියෙනවද ඔය කියන වර්ග වලින් කියන එක. ඉතින් කොච්චරද කඩලා තියෙන්නේ අමල්? අඹ ගෙඩි වලින් අමල් නිවැරදි අඹ ගෙඩි 1යි දොඩම් ගෙඩි 1යි. එහෙනම් ආන්සර් එකක් එන්නේ අඹ ගෙඩියක් සහ දොඩම් ගෙඩියක් පමණි කියන එක. ඕකයි එතකට තියෙන තර්කය. හරි. අපි ඉක්මනටම පාද සංඛ්‍යා ගන්නත් හදමු. මම ඉතාමත් කෙටියෙන් ඔයාලට ඒක පැහැදිලි කරලා දෙන්නම්. සංකේතාශ්‍රිත ගැටලුවක් මෙතන තියෙන්නේ. ඒ සංකේතාශ්‍රිත ගැටලුව තුළ අපිට දක්නට ලැබෙන කරුණු කාරණා මොනවද කියන එක අපි බැලුවොත් බීජිප්තුව සහ සීජිප්තුව කියලා ප්‍රබන්ධමය රාජධානි දෙකක් මත පදනම් වෙලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඉන්න එක් රාජධානියක සංඛ්‍යා ලියන ලද්දේ දෙකේ පාදයෙන්ලු බීජිප්තුවයි සීජිප්තුව අපි BC දාමු එකක් දෙකේ පාදයලු අනිත් එක තුනේ පාදයෙන් කියලා තමයි දීලා තියෙන 2 සහ 3 කියලා මම සටහන් කරගත්තා කලින්. තවද ඔවුන් තමන්ගේම සංඛ්‍යාංක මාලාවක් භාවිත කරලා ඒකේ අදහස් වෙන්නේ එකේ පාදයේ දෙකේ පාදයෙන් ලියන කට්ටිය බිඳුව වෙනුවට කිසියම් සංකේතයක් ගත්තා නම් තුනේ පාදයේ කට්ටිය සමාන දෙකේ පාදයෙන් ලියන කට්ටිය එක වෙනුවට කිසියම් සංකේතයක් භාවිත කරා නම් තුනේ පාදයේ කට්ටිය එක වෙනුවට භාවිත කරේ වෙන මොකක් හරි සංකේතයක්. අරගොල්ලෝ මල පාවිච්චි කරා නම් මේගොල්ලෝ මල නොවනේ කොලයක් වගේ වෙන සංකේතයක් භාවිත කරනගෙන සංඛ්‍යාංක වෙනස් කියන එකයි එකෙන් අදහස් වෙන්නේ. කොහොමනත් බීජිප්තු වැසියන් මෙන්න මේ විදියට සංඛ්‍යාවක් ලිව්වට පස්සේ සීජිප්තු වැසියන් ඒක ලිව්වලු මෙන්න මේ විදියට. එහෙනම් බීජිප්තු කට්ටිය මෙන්න මේ විදියට සංඛ්‍යාවක් ලිව්ව එක සීජිප්තුව ලියලා තියෙන්නේ මෙන්න මේ විදියට. එතකොට අපි බලන්න ඕන බීජිප්තුවද දෙකේ පාදය සීජිප්තුවද දෙකේ පාදය කියන එක තේරුම් ගන්න ඕන. මේක බීජිප්තුව මේක සීජිප්තුව එකම සංඛ්‍යාවක් ලිව්ව හැටි. ඉතින් ඔයා දන්නවා පාදයේ කුඩා වෙන්න කිසියම් සංඛ්‍යාවක් ලියන්න ගන්න සංඛ්‍යාංක සංඛ්‍යාව වැඩි වෙනවා. එහෙනම් මේක තමයි දෙකේ පාදයේ. දෙකේ පාදයේ ගිහින් තියෙන බීජිප්තුවන්ට සීජිප්තුවන්ට තමයි තුනේ පාදයේ ගිහින් තියෙන්නේ. ඉතින් සංකේතය අල්ල ගන්න ඕන නිසා ඔයාට මේක කොහොමකද්ද කියන එක තේරුම් ගන්න ඕන මේ සංඛ්‍යාව. පහසුයි. ඇයි දෙකේ පාදයෙන් ලියනවා නම් ඒකේ තියෙන සංඛ්‍යාංක මොනවද? 0යි 1යි විතරයි. තුනේ පාදයෙන් ලියනවා නම් 0යි 1යි 2යි. ඒ කියන්නේ තමන්ගේ ඉලක්කමට පහළ අනිකුත් සියල්ල බිඳුව ඇතුළු ඉලක්කම් ටික තියෙන්න ඕන. හරි. බිඳුවේ සංඛ්‍යාව පටන් ගන්න නැති නිසා මේක 0යි 1යි විතරයි තියෙන්නත් පුළුවන්. එහෙනම් 1.1 තමයි මේ තියෙන්නේ. 1.1 දෙකේ පාදයෙන්. මොකද්ද මේ සංඛ්‍යාව? මේ දෙකේ බිඳුවෙනි බලය, මේ දෙකේ පළවෙනි බලය, මේ දෙකේ දෙවෙනි බලය. දෙකේ බිඳුවෙනි බලය 1යි, එක් වරක් 1 1යි, දෙකේ පළවෙනි බලය 2යි, දෙවරක් බිඳුව බිඳුවයි. මේ සංඛ්‍යාව හොයන හැටි කාට හරි අමතක කරන්න නැත්නම් හිතෙන් හදන්න. ඔයගොල්ලෝ මේවා දෙකේ වර්ගය 4යි, 4 වරක් 1 4. එහෙනම් මේ තියලා තියෙන්නේ බීජිප්තුන් දෙකේ පාදයෙන් 5. එහෙනම් ඔයාලට පැහැදිලි මේ මෙන්න මේ ලකුණෙන් කියන්නේ 1 කියන එකත් මෙන්න මේ යට ලකුණෙන් කියන්නේ බිඳුව කියන එකත් බීජිප්තු වාසීන්ගේ සංකේතය තමයි මේ තියෙන්නේ. හරි. සීජිප්තුව මේක ලියන්නේ මෙහෙමනේ. ආයෙත් සීජිප්තුව 5 කොහොමද ලියන්නේ? 5 ලියන හැටි ඉතින් ඔයාලට පුළුවන් 3ෙන් බෙදුවම පස්සේ 1යි ඉතිරි 2යි 3ෙන් බෙදුවම පස්සේ 0යි ඉතිරි 1ක් කියලා මේ පැත්තටනේ අපි ලියන්නේ. එහෙනම් මේගොල්ලෝගේ 1 2 තමයි මේ තියෙන්නේ. 1 2 තමයි මේ තියෙන්නේ. ඉතින් ඕනනම් 3 බිඳුවේ බලය 3 පළවෙනි බලය 3 බිඳුවේ බලය 1යි 1 වරක් 2 2යි 3 පළවෙනි බලය 3යි 3 වරක් 1 3යි 3යි 2යි 5යි කියලා ඔයාලට ඔක්ක ආපස්සට උනත් හදලා බලන්න බැරි කමක් නැහැ. එහෙනම්
B ජිප්තුවන්ගේ මොකද්ද මේ දකුණ and ලකුණයි hash ලකුණයි තියෙන්නේ. and ලකුණෙන් ඒගොල්ලෝ කිව්වේ මොකද්ද 1 hash ලකුණෙන් ඒගොල්ලෝ කිව්වේ 2. ඒගොල්ලොන්ගේ බිඳුව මොකද්ද කියන එක අපි තාම දන්නේ නැහැ. ඒ සංකේතය අපි හොයාගන්න ඕන. ඉතින් ඒක ප්‍රශ්න වලින් අපට අල්ලගන්න පුළුවන් වෙයි. අපි බලමු. B ජිප්තු වැසියන් කියන්නේ දෙකේ පාදයේ කට්ටිය ලෙස ලියු සංඛ්‍යාව C ජිප්තු වැසියෝ ලිව්වේ කොහොමද කියලා අහනතර B ජිප්තුවන්ගේ මෙන්න මේ පාද තුනක් මෙන්න මේ වගේ තුනක් ඒ කියන්නේ 1 1 1 කියන එක. ඉතින් ඔයා පහසුවෙන් මේක බලන්න දෙකේ බිඳුව දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය මේ තියෙන 4යි මේ තියෙන 2යි මේ තියෙන 1යි 4 2 6 1යි 7. 7 කොහොමද ලියන්නේ C ජිප්තුව. ඉතින් ඔයාට මතකෙනුත් ඕක ලියන්න පුළුවන් 7 කියලා කියන්නේ 3 2යි හින්දා මෙතෙන්ට එනවා 2ක්. ඊට පස්සේ එකක් නේ 2යි 1යි. 2යි 1යි කියලා කියන්නේ ඒගොල්ලෝගේ සංකේතය hash සහ and. hash සහ and. ඒතර hash එක ඉස්සෙල්ලා වෙලා and එක දෙවෙනියට එන එක තමයි උත්තරේ බවට පත් වෙන්නේ. හරි. C ජිප්තුව කියලා කියන්නේ තුනේ පාදේ කට්ටියනේ තුනේ පාදේ කට්ටිය hash hash කියලා කියන්නේ ඒගොල්ලන්ගේ hash කියන්නේ 2යි 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 කියන එකෙන් අදහස් වෙන්නේ 6යි අතන එකේව 2යි 8 8 කොහොමද අහනවා B ජිප්තුව ලියන්නේ. ඉතින් 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය නම් 1.3 කියලා තමයි ලියවෙන්නේ. ඒ වෙතින් ඔයා දැන් මතකෙන් ගන්න ඕනේ 1.3 ලියවෙන හින්දා මේ ලකුණයි at ලකුණු තුනක් තමයි එතෙන්ට එන්න ඕන. මේ තියෙන්නේ ආන්සර් එක. C ජිප්තුව වැසියන් නැවත තුනේ පාදේ මෙන්න මෙතන and එකයි මේ තියෙන ඩොලර් සංකේතය එහෙනම් ඒගොල්ලන්ට සංකේතයක් නැති උනේ බිඳුවටනේ. එහෙනම් මේ 1.0යි කියලා ලියලා තියෙන්නේ. C ජිප්තුව වැසියන් 1.0යි කියලා ලියපු සංඛ්‍යාව B ජිප්තුව දෙකේ පාදෙන් ලිව්වේ 1.0යි කියලා ලියාගන්න ඒගොල්ලෝ 3නේ. 3 කියලා කියන්නේ අපේ නම් දෙකේ දෙවෙනි බලෙන් 1යි එකේ දෙකේ බිඳුවෙනි බලෙන් 1යි. ඒ නිසා 1යි 1යි කියලා ලියන්නේ. ඒ අනුව ඒගොල්ලොන්ගේ සංකේතය බවට පත් වෙන්න ඕන and 2. ඉතින් මම මේක කියනවා වේගය වැඩි නම් ඔයාගේ අර පාද සංඛ්‍යා පිළිබඳ දැනුම සංඛ්‍යා පාද පිළිබඳ දැනුම තවදුරටත් පොඩ්ඩක් මතක කරගන්න. අපි මේ වගේ හැරවීම් ගැන ගොඩක් දීර්ඝ වශයෙන් වීඩියෝස් වල සාකච්ඡා කරලා තියෙන නිසා තමයි මම ටිකක් ඒක වේගෙන් කරලා පෙන්නන්නේ. කොහොමවත් ඔයාලට පාද වලට හැරවීමේ දැනුම අවශ්‍යයි A level paper එකට common general ටෙස්ට් එකට ජෙනරල් කොමන් ටෙස්ට් එකට වාඩි වෙන්න කලින්. ඉතින් ඒ දැනුමත් අරගෙන තමයි ඔයා විභාග ශාලාවට යන්න ඕන. හොඳයි. ප්‍රශ්න අංක 36 සිට ඉදිරියට අපි ළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු.